ඉන්දියානුවන් යළිත් හඬවමින් එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේදී තුන්වන තරගයක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මේක අති විශිෂ්ට ජයග්‍රහණයක් වන නිවැරදි. කඩුළු 9කින් තමයි ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරන්නේ. පළමුවෙන් පන්දුවට පහර දුන්න ඉන්දිය කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේදී කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 158ක් රැස් කළා. 159ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 13යි පන්දු 5ක් තුලදී ජයග්‍රහී ඉලක්කය සපුරාගත්ත ඉතාමත් පහසුවෙන් ලබාගත් ජයග්‍රහණයක්. ඉන්දිය පන්දු යවන්නන්ට කිසිදු සමාවක් ලබා දුන්නේ නැහැ. සෑම පන්දුවකින්ම ලකුණු ලබා ගනිමින් 6 පාරවල් සහ 4 පහරවල් වලින් ඉන්දිය පන්දු යවන්නන්ට සංග්‍රහ ලබා දෙමින් ඉතාමත් පහසු ජයග්‍රහණයක් තමයි මේ ජයග්‍රහණය. ඒ අනුව තරඟාවලිය 3-0ක් ලෙස තවත් එක් තරඟයක් ඉතිරිව තිබේදී මේ එංගලන්ත කණ්ඩායම මේ තරඟාවලිය ජයග්‍රහණය කළා. ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර 2020 ක්‍රිකට් වරම් ලබාගත් ඉන්දියාවේ ලා බාලතම ක්‍රීඩකයා ඉන්දියාවේ බලාපොරොත්තුව IPL තරඟාවලියේ වීරයා සූර්යවංශි මේ තරඟ 3ේදීම අසාර්ථක වුණා. මේ තරඟයේදීත් ඔහු ලබාගත්තේ පන්දු 10ක් තුලදී ලකුණු 5යි. ඒ වගේම තමයි ඉෂාන් කිෂාන් ලකුණු 4යි. නායක ශාස් අයිවර් ලකුණු 80ක් ලබාගත්ත ඉන්දිය කණ්ඩායම වෙනුවෙන්. කෙසේ වෙතත් ඉන්දිය කණ්ඩායමට මේ ලකුණු ප්‍රමාණවත් දුන්නේ එංගලන්ත කණ්ඩායම හමුවේ. ඒ අනුව ඉන්දිය කණ්ඩායමේ නව නායකයා යටතේ මේ වෙන විට තරඟ 5ක් පරාජයට පත් වී තිබෙනවා. පිටම අයර්ලන්ත කණ්ඩායමට එරුව තරඟාවලිය පරාජයට පත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට එරුව මේ වන විටත් තවත් එක් තරඟයක් ඉතිරිව තිබෙනවා. තරඟාවලිය පරාජයට පත් වෙලා ඉවරයි. ඔබ දන්නවා ඉන්දිය කණ්ඩායමට මෑත කාලයේදී ලොකු ජයග්‍රහණය ගෙන දුන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් පුටුවේ ඉඳවලා තමයි මේ IPL වැඩ දාපු මේ ක්‍රීඩකයින් නම් කළ මේ සංචිතය ගෙනාවේ එංගලන්තයට. ඊට පෙර අයර්ලන්තය සමග මේ යෞවනයන් ක්‍රීඩා කළ ඒකත් පරාජයට පත් වුණා. IPL හොල්ලපු ඉදිරි අනාගතය ගෙන හිතලා කියන කාරණාව හින්දා තමයි මේ සංචිතය නම් කරලා තියෙන්නේ. ලාබාලත ක්‍රීඩකයින්ගෙන් සමන්විත සංචිතයක්. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම ඉන්දිය කණ්ඩායම නැත්තම් ඉන්දිය ක්‍රිකට් පරිපාලනයේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම ෆේල් කියන එක තමයි කියන්න තියෙන්නේ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඉතාමත් දක්ෂ ක්‍රීඩකයින් බංකුවේ ඉඳවලා නැත්තම් ඒ සංචිතයෙන් ඉවත් කළා තමයි මේ යෞවනයන් ගෙනල්ලා මේ අන්ත පරාජයක් ලබා ගත්තේ. මීට පෙර නායකත්වයේ දරුවේ සූර්ය කුමාර යාදව් ඔහු තරඟ 20කට වඩා නායකත්වයේ දීලා ඔහු පරාජයට පත් වෙලා තින්නේ තරඟ 3ක් පමණයි. ඉන්දිය කණ්ඩායමට ලෝක කුසලානය ගෙනාව ආසියානු කුසලානය ජයග්‍රහණය කර දුන් නායකයා ඉතාමත් කෙටි කාලයකින් ඉවත් කළ ඔහුගේ පෞද්ගලික දක්ෂතා පදනම් කරගෙන තමයි මේ ඉන්දිය කණ්ඩායම මේ සූර්ය කුමාර යාදව් ඉවත් කළා තින්නේ. ඔහු පහුගිය කාලේ පුරාවටම දක්ෂතා අතර හිටියේ නෑ. ඒ හින්දා මේ ක්‍රීඩකයා ඉවත් කළා තමයි මේ නව නායකයෙක් ඉන්දිය කණ්ඩායමට ගෙනාවේ. කෙසේ වෙතත් ඒ සැලසුම සම්පූර්ණයෙන්ම මේ වන විට අසාර්ථක වී තිබෙනවා කියන කාරණාව තමයි කියන්න තියෙන්නේ.